Hello guys, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ Granny. Granny අද කාර් එකෙන් තමයි බලලා යන්නේ. අපි බලමු ඉතින් game එකේ log වෙලා. මේ දවස් ටිකේ පට්ට විදියට වහිනවා බා. පිස්සු වැදෙනවා. අවුලක් නැහැ. අපි බලමු මොකද්ද. අද අපි කාර් එකෙන් බලලා යන්නේ. දවස් 1ෙන්ද 2ෙන්ද බලලා යන්නේ කියලා. හරි. මන්ට මේක හරි අමුතු ට්‍රික් එකක් තියෙනවා මට තාම මේක පුරුදු නෑ. ඒක කරපුවම පට්ට වාසි කියලා අහලා තියෙනවා මට ඒක තාම පුරුදු නෑ. මට දෙරි. ඒක ඕන අනිවාර්යෙන්ම. දැන් ඔය දාපු සද්දෙට Granny එනවා. මං කිව්වේ Granny එනවා කියලා. හරි අපි බලමු. මට Granny එනවා. Granny වගේ එන්නේ. මට සිරි shotgun part එක හරිම හොඳයි. පාලයන් යන්න. අල්ලයි මගේ නැට්ට. මේකට වෙට්ටුවක් දාලා යන්න ඕනේ. මට සිරි එකත් වෙට්ටුනේ. වරෙන් බලන්න තොට ගහනවට ගහනවා පැලෙන වරෙන් යකෝ. මට අනේ පාලෙන් යන්න. මේකේ වර මේ ස්ටීම් රූම් එකේ දාලා වහන්න තිබ්බා. මේ බඩුවක් ගෙන දැක්කනේ බා. ඕකේ දැන් ඕහෙන් යයි. පට්ට වාසි. මට දැන් අර ෂොට්ගන් පාට් එක ගන්න ඕන. ගැම්මක්. මාර වතයක් බා. ඒවා ඉන්නවද? නෑ එහෙම මේ හයිඩ් ඇන්ඩ් සීක් කරන්න ඕනේ. මාත් ගෝතයා වගේ දැම්මම බලපන්. අඩෝ දැන් ඒ කියනවා කඩාගෙන බා. මොන රෙද්දල්ද වන්දන එක්මට වරින්කෝ. පෝල් ගන්නවද වන්දන අම්මට යනවා. ගෑනි පළ. ඔයා දැන් ඕකින ෂෝක් විදියට නාන්න හරි මොන හරි හාගනින්තෝ. ගොබ්බ ගෑනි. අනේ මන් දන්නේ නැහැ බලපන් අර බිමලේ. මට සිරි 1 මිනිත් ගිහිල්ලා ස්ට්‍රීම් දාලා ගහන්න පුළුවන්. මේ අද මේ පළවෙනි වීඩියෝ එකනේ දාන්න එන්නේ. ඒකින්ද වැඩි ස්ට්‍රීම් ගහලා දැම්මේ නැහැ. අපි ගෑසොලින් ගමු. අපේ පෙට්‍රල් කෑන් එක. හරි ගැම්මක්. Granny අවුට් උනානේ. හරි අවුලක් නැහැ. ෂොටිය හදා ගන්න ඕනේ. අපි ෂොටිය පාට් එක උඩ දැම්මනේ. ඒකත් මතක නෑ බං. අනේ හරි මෙතනින් දැම්මා. දැන් Granny හැරලා දන්නේ. ඉක්මනට හැරෙනවා බං Granny. යකෝ ඒකටත් බය වුණා බං. ඉක්මනට දා බඩුස්ක වැඩ ටික කරගමු. Granny ගෝත ගෑණි එන්න කලින් ඕකේ ආපුවාම හරහට හිටිනවා. ඒකයි කූරිය ගහන්න ෂොට් ගන් එකවත් හදාගත්තේ නෑනේ මං. මාත් ඉතින් ආයේ අම්මුම ගාවේ ආයේ ෂොට් ගන් එක හදාගත්තා. කවන්නේ මෙන් ගිල්ලවලු. ඕ එහෙනම් ඉතින් ලෝභ නැතුව කම්මැලි නැතුව ලයික් බටන් එකක් දාගෙන යන්න. මොකද්ද බං ඉතින් පොඩි සපෝට් එකක් දීපන්. ඔබ බලනවා නම් අනිවාර්ය සපෝට් එකක් දීපන්. ඒ උඹත් වරෙන්. ඔබට ඉන්න කිව්වේ නෑ ගෝත ගෑණි. හරි ඒ කිහින් එනකොට අපි මෙහෙන් යනවා. බෙට්ටුවක් දැම්ම හරි. ඉතින් මං කී හිතේ කතාව තමයි තිබුණා අර ගෝත ගෑණි ආපු එකෙන්. මේ කියනවා හරි අවුලක් නෑ.
ලෝභ නැතුව කම්මැලි නැතුව ඉතින් ලයික් එකක් දාගෙන යන්න සපෝට් එකක් දෙන්න ඉතින්. ඔයාලත් බලනවානේ. හරි එහෙනම් අපි ආයි ගේම් එකට යමු. මෙන්න මේකේ වෙපන් කී එක තියෙනවා නේ බා. කුමාර රටා සීන් එකක් තියෙනවා මේ රටා සීන් එකේ මෙහෙමයි මේ ඒක සෙට් නැහැ මටත් අර මුල් දවස් ටික අමාරු නා ඒ අවුලන්න ඒ ගේම් එක ගහන්න ලේසි රටා සීන් එක දැනගෙන හිටියොත් තාම මට එනවා අම්මෝ මේකේ ෆීචර් එකක් තිබ්බනම් ගණීට ගහන්න මන්න ඔකියෝ මරනවා අනිවාර්යෙන් මල වාතයක් බං ගොංගෑනි you want to play hide and seek කියනවා රෙද්ද තමයි මුන්දාරේ නම් අපිනේ ගේම් එකේ මේන් කැරක්ටර් එක අපිට තමයි මේක දෙන්න ඕන හරි ඔයා එන්නකෝ ඔයාට චන්ඩියා වගේ එන්නකෝ ඔයාට නොන්ඩියා වෙන්න ගහන්නේ ඔයා එන්නකෝ මට සිරි දැන් සැපද අනේ අයියෝ දැන් සැපද ග්‍රෑනි හිත හිරි වැටුණා එයාගේ හිත හිරි වැටිලා අපි ඒවා ඕව බල ඉන්න බෑ බා ඕව බල ඉන්නකොට ග්‍රෑනි ආය නැගිටලා ඔය කුඩෙන්න ගහන්න අම්මට සිරි ආඩෝ වැදුන්නේ නැහැ කිව්වන්කෝ මස් කෑල්ලක්ද මන් දන්නේ මම හිතාගෙන හිටියේ මුල් කාලේක බොක්සින් එකක් කියලා බලන්න මස් කෑල්ලක් බා කාගේද දන්නේ ෂුවර් එකන පොට්ට මහතෙක්ගේ මිනිස්සෙක්ගේ නම් වෙන්න බෑ බා ඒකේ ඉන්න පොට්ට මහතයි ග්‍රැනීලගේ මේ කක්කා සිස්ටම් එක තනිකර මේකෙන්නේ යන්නේ මට පට්ටා ග්‍රැනීට කූරියා ගහන්න එකක් ගැහුවා ග්‍රැනී ඇහැරලා ගන්න හද්දයක් දාමුද දාමු ග්‍රැනී වා ඉන්නවාද ග්‍රැනී වා ඉන්නවාද නෑ වගේ බයෙත් බෑ යන්න පළවෙනිද මට ග්‍රැනී වා ඉන්නවද ග්‍රැනී හරි ග්‍රැනී කතාව හරි ග්‍රැනී මට හෙරා එනෝරාම වාතයක් හරි බං ඒවා වැඩක් නැහැ ඉතින් අම්මට කියන්නේ කියපු කතාවත් අමතක වුණා මේ දවස් ටික ඉතින් පට්ට වහිනවා නේද පිස්සු හැදෙනවා වහිනවා මේ යහෝ එකපාර දැක්කියකෝ වෙනවා වගේ බං පාලයන්කෝ බං මැරිලත් වද දෙනවා බං පාලයන්කෝ මේකි මැරිලත් වද දෙනවා අනේ මන් දන්නේ මෙතනින් අපි දැනට දාගමු අම්මට මේ ග්‍රැනීගේ දුව ග්‍රැනී වගේම බඩුවක් මාර බඩුවක් ග්‍රැනී පේන්නේ නැද්ද පස්සෙන් දුවන විදිය උඹ යතුර දානකන් ඉන්න බෑ ඉක්මනට දාපන් ග්‍රැනී ඇවිල්ලා ඉතින් මොනවාද පොල්ලෙන් ඔලුවට එකක් ගහනකන් ඉතින් බලාගෙන ඉන්න බෑ අපි උඩ තට්ටුවේ වැඩේ කරගමු දන්න ග්‍රැනී ආව දැක්ක අම්මට අපි ග්‍රැනීට වෙට්ටු අම්මට යකෝ එච්චර ඉක්මනට ග්‍රැනී ආවද යකෝ මම දැක්කෙත් නෑ තා පොඩ්ඩෙන් කූරියා ගහනවා
පිස්සු හැදෙනවා අප්පා. අනේ මොනාද අනේ ඉන්නකෝ. වටපිටාවේ පොඩ්ඩක් සද්ද එනවා ගණන් ගන්න එපා. ඕබම් මේකේ. ඕකව ඉන්නේ. අපි සද්දයක් දාලා වටේ යනවා. අනේ දැක්කලු බං. ඉක්මනට යන්නත් ඕනේ. නැත්නම් ඕකේ අතෙන්ට එලා ඉන්නවා. ගම් ගහන්න මම කාලා ගන්න. අපි ready. where are you නේ වාලා මේ අපි මෙතන ඉන්නවට පේන්නේ නැද්ද? ග්‍රැනි ඇයි ඔච්චර මොළ මොට්ටල විදියට කතා කරන්නේ ග්‍රැනි? දැන් ඔකට ග්‍රැනි එනවා. ඉක්මනට අතුර ගන්න ඕනේ බං. මේක අතර දා ගන්න ඕනේ. අඩෝ මේ අනේ මන් දන්නේ මේක කොහොමද ඔය වගේ ඔටෝමැටික් රෙද්දක් හදලා දෙන්න ගම් හිර වෙනවා. අපි බොලවල බලමු ඔකට වෙට්ටුවක් දාන්නත් මේකේ විතරයි තියෙන්නේ. එනයක් ගේරුව අපි මේක කඩාගෙන හරියනවා. මේකෙන් ගහලා කඩන්න පුළුවන් නේ බං. ඒ අකෝ ගණින් මාව එළියට. ඒ ගෑණිය මාව ගණින් එළියට. මේක hina වෙනවා කියලා බලපන්කෝ. මාර බැල්ලිය මේක න. අන්න අපි ගේට්ටු කඩාගෙන එන්නේ දැනගනින් ගන්නේ අම්මට සිරි. අඩෝ වැටුණා කියපන්කෝ ගේට්ටු අවුලන්නේ. බලපන් සි ග්‍රැනිගෙන් ගුටි කෑවේ නෑනේ ඒකකින් දවලන්නේ. බලපන් සි කවන්නේ. අපිට තව දවස් 3ක් තියෙනවා. අවුලන්නේ. ග්‍රැනි වා ඉන්නවද? පිස්සු එදෙනවා එකවර මියුසික් එකටත් මේ හරින් දාගමු. දැන් ඉතින් ඔය සත්තේට කඩාගෙන එයි. ඒක ඉක්මනට දාපන්. අම්මට සිරි ගැහුවා කියපන්කෝ. මං හිතුවා ෂී කපරාදේ දදා හිටියේ. මොකද කරන්නේ? කමන්නේ. අපි ඉක්මනට ගහගෙන යන්න. ඉක්මනට වරෙන්කෝ බං. ගේම් එක ලෝඩ් වෙන්නේ නෑනේ. හරියටම හරි අපි යන්. අයිදපන් අතන ෂොටිය මම හැදුවනේ ෂොටියෙන් ඔකට දෙන්න ඕනේ. ෂොටියෙන් දුන්නාම විනාඩි නෙමෙයි මොන තප්පර 30ක් වැඩිපුර යනවා. විනාඩි 30ක් මටත් මොලේ වයින්නවා. විනාඩි 30ක් තිබ්බොත් මේ ගේම් එකත් විනාඩි 30කට වඩා ඉක්මනින් ගාලා ඉවර කරන්න පුළුවන්. හරි ගැම්ම ගණින් ඕක දාපන් බිමට වරෙන් දැන් වරේ තොට ගහනවා වරෙන් ඉති ඔටෝ පැතුන්නේ කියපන්කෝ. ඒක අසාධාරණයි බං. වැදුන්නේ අඩෝ අන්තිම දවස බං. ඔව් අන්තිම දවසට කලින් දවස. අඩෝ මේ කොහොමද ඩේ 4 වලට පස්සේ නම් ආයෙ ගන්න නෑ බං. මොන රෙද්දක්ද යකෝ? ඒකට මං තිබ්බා වැදුන්නේ රෙද්ද. දැන් අපිට වෙට්ටු දාන්න වෙනවා හොඳටම. පිස්සු හිතෙනවා.
පිස් අම්මට වරෙන් දැන් වරෙතොට ගහනවා මේ හොරගේම ගොඩක් ආයුධයක් තියෙනකොට එක බල්ලෙක්වත් ඉන්නේ නැහැ බං. ඉක්මනට වරෙන් දැන් නම් තොට තියෙනවා. අන්න ඔය වගේ වැඩියන්කෝ බං. කලින් සැරේ වැදුන්නේ අනේ මන් දන්නේ. ගේම් එක මං හිතන්නේ ග්ලිච් වුණා. නැත්තම් මට මොලේමයි. ඉක්මනට කපාගෙන වැඩ ටික කරගන්න ඕන අප්පා. දවස් එක දවසයි තියෙන්නේ. ඉක්මනට කරගෙන යන්න ඕනේ. හරි අපි ආවා. මෙන්න මේකේ තියලා බෙල්ල කපනවා නැත්තම්. කො මේ මකුළු ආච්චි කෙනෙකුත් ඉන්නවා මේකේ. ඒක නම් මග අරගෙන හරි ගියා. මේකේ බැටරිය තියෙන්නේ මකුළු ආච්චිලා ඉන්න දෙයක්. තවත් ගොඩක් වැඩ තියෙනවා අප්පා. ළඟපාතම අඩි දැනෙනවා. කමන්නේ. යකෝ නැත උණ්ඩ ඉවර වෙනවා බං. ඉක්මනට ඵලයන්කෝ. අනේ උඹ උයනවාද? අනේ මන් දන්නේ. කඩාගෙන එනවා දැන්. මොනාද බං කරන්නේ ඉක්මනට වරෙන්කෝ. මේකි මාරවාත යන්නේ. හිනා නම් වෙනවා. දොරවල් අරිනෙවත් එහෙනවනේ. අර කියනවද? ළඟපාත එනවා නම් මට ඇහෙනවා. මේ කියන්නේ අයියේ බංකෝ. සද්දයක් නම් දැන් එන්න ඕනද? ආවේ නැත්නම් මේකිට සුපර් හියර් ඉන්නේ බොරුවක්. ඉක්මනට වරෙන්. ගැම්ම දැවතෝ කියන ඉඳපන්. ගැම්මක් තව මොනවාද වැඩි තියෙනවා? තව මොනවාද වැඩි තියෙන්නේ කියලා මමත් ගෝතයා වගේ අහනවා. මම ටික්මන්ට කරගන්න ඕනේ නැත්තම් අරකි අම්මා අනිවාර්යෙන් මරනවා. 1 minute එක ඉක්මනට ඉවර වෙනවනේ බං ඒකනේ. කවන්නේ. අයියෝ. හරියටම හරි ගැම්ම. දැන් ඉතින් කාර් එකේ බැටරිය විතරයි ගන්න හිතන්නේ මං හිතන විදියට. ග්‍රැනි ගෑනි මාව හිර කරන්න. අල්ලයි මගේ නැට්ට. වැටුණා කියහන්කෝ. ඔන්න ඕකත් එන්න දාන්න. එතකොට ඕකේ ඔහෙන් එන්නේ නෑනේ. දැන් අනිවාර්යෙන් මෙහාට එනවා.
කෝකි. ඉතින් ලයික් බටන් එකයි සබස්ක්‍රයිබ් බටන් එකයි ඔබාගෙන යන්නේ ඒ වගේම තියෙන ගාන්ටාරකට පොඩි ටැප් එකක් දීලා යන්න. ගාන්ටාරකට ටැප් එකක් දෙනවා කියලා ඉතින් ෆෝන් එකට ගහන්න එපා. මට කියන්න එන්න එපා ෆෝන් එක කැඩුනා කියලා. එච්චර නම් ගොන් කියලා හිතන්නේ මම. හරි වැඩි කතාවක් නෑ අපි ඉක්මනට ගේම් එක ගහගමු. තව පොඩි වෙලාවයි. හරි ඒකත් හරි. අරකි කලින් දැම්මේ නෑනේ මං. මකුළු ආච්චි කියලා රෙද්දක් ඉන්නවා. මාර කරදරයක්. මට සිරි අපි අන්තිමටම ආවා. මේ මං අන්තිම ටික මං හිතන්නේ බැටරි එකකින් ගියන් පස්සේ ඉවරයි මං හිතන්නේ ගේම් එක. අඩේ මේ වැනිලාගේ කක්කා බෙටි. මං කිව්වේ මෙන්න මෙහෙ තියෙන්න ඕන. ඔව් හරි මෙහෙ තියෙන්නේ. මොන්ට වැඩි ටික කරගමු. හරි බැටරිය ගත්තා. තාමනේ අමතක වුණා දන්නේ නැහැ. ග්‍රැනීගේ සද්දයත් හොයෙන් ඇහෙනවා. මට සිරි ගැම්ම. අපි අන්තිමට යනවා. හරි. මට සිරි අපි ග්‍රැනිලා ගෙදරින් කල්ලා ගියා. එහෙනම් ඉතින් අදට වැඩේ ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා